ඔන්න ළමයි අද අපි ලස්සන ආදර කතාවක ආරම්භය මොන වගේද කියලා බලමු. ඉතින් මේ ආදර කතාව පටන් ගන්නේ වෙඩින් එකකින්. ඉතින් මේ ඉන්න පිරිමි ළමයා මේ වෙඩින් එකේදී පළවෙනි පාරට තමයි මේ කේක් අල්ලන ගෑනු ළමයාව දකින්නේ. ඉතින් මේ ගෑනු ළමයා දැක්ක ගමන් මේ පිරිමි ළමයාගේ හිතේ මේ ගෑනු ළමයාට ආදරයක් ඇති වෙනවා. ඉතින් මේ ගෑනු ළමයා මුලින්ම එයාගේ ගෙදර අයට පෙන්වනවා. ඊට පස්සේ ඒ ගෑනු ළමයාගේ යාළුවෙක්ට කතා කරලා මේ ගෑනු ළමයාව කොහොම හරි මෙයාට යාළු කරලා දෙන්න කියලා ඒ ගෑනු ළමයාට මේ පිරිමි ළමයා කියනවා. ඉන්නේ යාළුවා ඒ වැඩේට කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. මොකද මේ පිරිමි ළමයා ආදරය කරන මේ ගෑනු ළමයාගේ ගෙදර අය ටිකක් නපුරුයි. ඉතින් යාළුවාට ප්‍රශ්නයක් වෙයි කියලා ඒ යාළුවා මේ පිරිමි ළමයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ඔන්න වෙඩින් එක ඉවර වෙලා ටික දවසක් ගියාට පස්සේ අර පිරිමි ළමයාට එයාගේ වෙඩින් එකේදී හම්බුනේ යාළුවව හම්බ වෙනවා. අපි මේ පිරිමි ළමයාගේ යාළුවට නමක් දාමු රෂී කියලා. අපි හිතමු මේ පිරිමි ළමයාගේ නම ආර්යන් කියලා. එතකොට ආදරය කරන ළමයාගේ නම සත්‍ය කියලා. ඉතින් මේ ආර්යන් රෂීට කියනවා එයාව මගින් බස්සන්නම් එතකම් බයික් එකට නගින්න කියලා. ඉතින් දෙන්න ඔහොම යන අතරේ ආර්යන් රෂීට කියනවා ආර්යන් ළඟදීම රට යන්නයි ඉන්නේ කියලා. ඉතින් ආර්යන් කියන්නේ ආර්යන් යට යන්න කලින් සත්‍යයට ආර්යන්ගේ හිතේ තියෙන දේ පුළුවන් තරම් ඉක්මනට කියන්න කියලා. ඒත් රෂී ඒකට කැමති වෙන්නේ නැහැ. ආර්යන් රට ගිහිල්ලා අවුරුදු 2කට පස්සේ ආයෙත් ලංකාවට එනවා. ඒත් ආර්යන් යන්නේ සත්‍යගේ ගමට. සත්‍යගේ ගමේ ආර්යන්ගේ යාළුවෙක් ඉන්නවා සුනිල් කියලා. ඉතින් ආර්යන් සුනිල් එක්ක තමයි ආර්යන්ගේ අලුත් ජොබ් එකට යන්නේ. දින මාස කොහොම ගෙවිලා යන්නේ සත්‍යගේ ගෙවල් තියෙන්නේ සුනිල්ගේ ගෙවල් වලට අල්ලපු ඇටි. ඒක තාම ආර්යන් දන්නේ නැහැ. ඉතින් ආර්යන් ලංකාවට මාස කිහිපයකට පස්සේ කොවිඩ් වෛරස් එක ලංකාවට වැළඳෙන්න පටන් ගන්නවා. ඉතින් වෛරස් එක නිසා රට පුරාම කෝෆිය දාලා තියෙන්නේ. හැබැයි ආර්යන් ඉන්නේ සත්‍යගේ ගමට එහා ගමේ. ආර්යන්ට කෝෆිය නිසා වැඩට යන්නත් බැහැනේ. ඉතින් ආර්යන්ට ගෙදර ඉන්න කම්මැලි නිසා ආර්යන් කෝෆිය දාලා තියෙද්දි සුනිල්ගේ ගෙදර යනවා. ඒ දාලා තියෙද්දි ආර්යන් පාරේ බයික් එකේ යනවා පොලිසියෙන් දකිනවා. ඉතින් මේ පොලිස් ඔෆිසර්ස්ලා දෙන්න ආර්යන්ව ෆලෝ කරනවා. පොලිසියෙන් මෙහෙම ෆලෝ කරද්දී ආර්යන් කෙලින්ම එන්නේ හිල්ගේ ගෙදරට. බයික් එක සුනිල්ගේ ගෙදර දාලා සුනිල්ගේ ගෙවල් පිටිපස්සට දුවන්න පටන් ගන්නවා. එතනදී වෙන්නේ මහ පුදුමාකාර දෙයක්. ආර්යන් මෙහෙම දුවලා තියෙන්නේ සත්‍ය ළඟ ගිය මිදුලට. ඒක ආර්යන් දැනන් හිටියේ නැහැ. මේ විදිහට දැකලා සත්‍ය පුදුම වෙනවා. ඉතින් මේ තියෙන්නේ මේ දෙන්නගේ පළවෙනි හමුවීම. සත්‍යයටත් ආර්යන්ව දැකපු මුල්ම දවසේ ආර්යන් ගැන ආදරයක් ඇති වෙනවා. ඉතින් මේ දෙන්න ටික වෙලාවක් මේ විදිහට මූණට මූණ බලන් ඉන්නවා. ඊට පස්සේ ආර්යන් එයාගේ හෙල්මට් එක ගලවලා සත්‍යයේ කකුල් දෙක ළඟ තියලා ආයෙමත් දුවන්න පටන් ගන්නවා. ආර්යන්ගේ පස්සෙන් ආව පොලිස් ඔෆිසර්ස්ලා දෙන්න සත්‍යගෙනුයි සත්‍යගේ තාත්තගෙනුයි ආර්යන්ව දැක්කද කියලා ප්‍රශ්න කරන්න ගන්නවා. ඉතින් සත්‍ය මේ පොලිස් ඔෆිසර්ස්ලාගේ ප්‍රශ්න වලට උත්තර දීලා ආර්යන්ගේ හෙල්මට් එකත් අරන් සත්‍යගේ කාමරයට යනවා. ඉතින් මේ සත්‍ය ආර්යන්ගේ හෙල්මට් එකත් අරන් සත්‍යගේ ඇඳ උඩට ගිහින් ආර්යන් ගැන කල්පනා කර කර ඉන්නවා.
ඉතින් බලන්නකෝ ඒ දෙන්නට දෙන්න මුණ ගැහුණු පළවෙනි දවසේම පළවෙනි බැල්මෙන්ම ඒ දෙන්නට දෙන්න ගැන ආදරයක් ඇතිලා තියෙන විදිහ. මේ ආදර කතාවේ ඉතුරු ටික අලුත් වීඩියෝ එකකින් අරන් එන්නම්. ඔයාලා මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න.